Welcome back to my YouTube channel. අද අපි දවස් දෙකක වීඩියෝ එකක් බලමු. මේ තමයි පළවෙනි දවස. The Stream Side කියන adventure sports center එකට තමයි ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන්නේ ඒකේ කබානාස්. මෙතන නෙවෙයි අපි ඉන්නේ හැබැයි. මේකේ අපිට දුන්නේ මේ වගේ හොඳ කබාන එකක් නෙමෙයි. layout එකක් නිසා වෙන්න ඇති. ඒ වුණාට ඊට වැඩිය quality එකක් දෙන්න තිබ්බා. මේ අපි ගිය ගමන්ම welcome drink එක අරගෙන එතනින් යන්න ඕන අපි ඉන්න තැනට. මේ ඉන්නේ මගේ trip එකේ මාත් එක්ක ඉන්න මගේ යාළුවෙක්. මේ තියෙන්නේ අපි ඉන්න තැනට යන්න තියෙන පාර. මේ පාලමෙන් එහා පැත්තට අපි දෙන්න දැන් යනවා. මේ පාලමෙන් පල්ලෙහා පේන ඇලී තමයි නාන්න තියෙන්නේ. අපි එන එන්ට්‍රන්ස් එකේ ඉඳලා මෙතන අපි ඉන්න තැනට ගොඩක් දුරයි. ටිකක් ඇවිදගෙන යන්න ඕන මේ පඩි පෙළෙන් බැහැලා. මෙතනින් මේ තියෙන්නේ අපි ඉන්න තැනට පේන view එක. මල්පාවයාවි වැහිකු මන්තාරම් වේදේ නැවති බලාවි නුඹගේ තුරුලේ ආහා බිඟුරුන් හොයාවි නුඹගෙන් දුරයාවි ආයේ හොරහින් බලාවි නුඹගේ දෙතොලේ මේ මෝසම්මාවරුසාවේ නුඹෙදක පුල්පි බැදුනාවේ ආගිය තම්මල් පුති පිපිලා ආලුලි මන් එක පාටින් පිපිලා වසත් සමයේ හුඟන් දුර අපි දෙන්නා ඇතිලා සංසාරයේ අතරමඟ. පළවෙනි දවසේ මං ගිය තැන දේවල් ඉවරයි. මේ තියෙන්නේ දෙවෙනි දවස. මේ යන්නේ නුගේ ගොඩ තියෙනවා ෂූට්ස් එහෙම ගොඩක් කරන එළිය. හැබැයි ෂූට්ස් කරන්නේ කෝවිලක්. අන්න ඒ කෝවිල බලන්න තමයි මම ගියේ. මේ කෝවිල ගාව ලස්සන දිග මල් මාල තියෙනවා. දැන් කෝවිල ඇතුළට යන්න තමයි මේ හදන්නේ. කෝවිල ඇතුලේ වීඩියෝ ෆොටෝ ගන්න බෑ. ඒක නිසා මම ඒව අරගෙන නෑ. මේ තියෙන්නේ කෝවිල ඉස්සරහා. පේනවනේ මේකේ පෞරාණික බව. මේක ගොඩක් කල් හදපු කෝවිලක් කියලා පේනවා. මෙතෙන්ට ආවම මේක ඇතුළට ගියාම එහෙම මාර ලස්සනයි ඇතුළ. ඔයගොල්ලෝ මොදල කෝවිලට ගිහින් තියෙනවා නම් කෝවිලක ඇතුළ දැකලා තියෙනවා ඇති. හරි, දැන් අපි ඊට ඇවිල්ලා මෙතන සෙකන්ඩ් ෆ්ලෝර් එකේ හරි තර්ඩ් ෆ්ලෝර් එකේ හරි තිබ්බේ මට හරියට මතක නෑ. අම්මලා තමයි මේකට එන්නේ. මේ තියෙන්නේ වෙජිටේරියන් ශෛවර් කඩයක්. මේකේ කෑම හොඳයි, පිරිසිදුයි. මේගොල්ලෝ තමයි මෙතනින් ඉස්සෙල්ලාම කාලා තියෙන්නේ. ඉතින් මමත් මෙතන මේ කෝවිල බලන්න ආවත්ම මාත් ගියා මේකෙන් කන්න. අපි තුන්දෙනාම අද ඇඳගෙන ගිහිල්ලා තියෙන්නේ එකම පාට. බලන්නකො මේ මම ඇඳන් ඉන්නේ අලු පාට. අම්මලා තාත්තයිත් ඇඳන් ඉන්නේ අලු පාට. මේ තියෙන්නේ තාත්තා ගත් එක. මේ තියෙන්නේ මං ගත් එක. මම මේ වගේ කඩවලට ගියාම ගන්න හැමදාම මේ නාන් තමයි. දැන් නම් කාලා ඉවරයි. දැන් ඉතින් බිල් එක ගෙවන්න තමයි. මේ තියෙන්නේ ඒකට උඩට පේන විදිය. දැන් නම් කෝවිල වහලා තියෙන්නේ. දැන් ඉතින් අපි ගෙදර යන්න තමයි හදන්නේ. එහෙනම් ආයෙත් දවසක හම්බෙමු. subscribe කරන්න.